ආදරණීය දුව දරුවනි සුබ දවසක්. බුදු බණ අසාරුදු පෞසිත බිඳ දමලා අඳුරෙන් එළිය පතලා නිති දන නැමුවා ජීවිත සතුට බුදු දහමයි මෙත පතුරා තෙරණුව අඟුල් මල්යයි බුදු මඟ සොයලා බුදුන් මොවුන් පැවිදි කරන කල බුදුන් අඟුලිමාල තෙරුන්ව පැවිදි කරන වෙලාවේ කර සෙව්ව මැනව පා සිවුරු සෙව්ව මැනව කර සෙව්ව මැනව කර දැලිපිහියා සොයන්නට ඕනුනේ නැහැ. පා සිවුරු පොරවනා සිවුරු සොයන්නට අවශ්‍ය වුණේ නැහැ. යන කිස නැති යන කිසිවක් සොයන්නට අවශ්‍ය වුණේ නැහැ. මොහු పూర్වෙහි පෙර ආත්මයක සිල්වත් භික්ෂූන්ට සිල් රකින අයට අටපිරිකර දුන් බව දැන අෂ්ට පරිස්කාර පූජා කරලා තියෙනවා. අටපිරිකර පූජා කරන පින මහත් කුසල සම්පන්නයි. ඉතින් මේ කුසල් රැස් කරගෙන තියෙන බව දැනගෙන බුදුන් වහන්සේ දකුණු අත දික් කරලා ඒ මහණ කියලා මහණ මෙහි එව කියලා එහි භික්ෂුභාවයෙන් පැවිද්ද ලබා දෙනවා. ඒ මහණ යයි එව මහණ කියලා දකුණු අත දික් කරනවා. ඒ විගස එසැනින් ගිහි වෙස් අතුරුදන් විය. ගිහි වේශයෙන් නිඳපු අඟුලිමාල සොරා තමන්ගේ ගිහි වේශය වෙනස් වෙලා හිස මුඩු වෙලා රැවුල් සියල්ල කැපිලා ගිහි පෙරදි ඉවත් වෙලා පැවිදි සිවුරු පෙරවිලා මහාන වෙස් පහළ විය. සම්පූර්ණ මහාන වේශයක් පහළ වුණා. 이르දිමය පා සිවුරු ශරීරයේ ප්‍රතිමුක්ත විය. 이르දි බලයෙන් සිවුරු ශරීරයේ ප්‍රතිමුක්ත විය පැලඳුණා. හේ මෑ ඔහට පැවිදි වීය. බුදුන් වහන්සේ මේ ආකාරයට ඔහුහට පැවිද්ද ලබා දුන්නා. හේ මෑ උපසපංකම් වීය. හෙතෙම මේ අයුරින් උපසම්පදා වුණා. ඒහි භික්ෂුභාවයෙන් උපසපන්නානට ඒහි භික්ෂුභාවයෙන් උපසම්පදා වුණ භික්ෂූන්ට සාමාන්‍ය සංඝයා වහන්සේ කෙනෙක් වගේ නෙවෙයි. ඊට වඩා මහත් කුසල බලයක් තියෙනවා. සංඝුන්ගේ උපසපංකම් ඇත්තේ නොවේ. සාමාන්‍ය සංඝයා වහන්සේ කෙනෙක්ගේ උපසම්පදා කර්මයක් වගේ නෙවෙයි. කුසලානිසංසය වැඩි. මෙසේ බුදුහු අඟුල්මල් සොරහු දමා මහණ කොට මේ ආකාරයට බුදුන් වහන්සේ අඟුලිමාල සොරා දමනය කරලා මහණ කරලා පා සිවුරු ගන්වාගෙන පාත්‍රා සිවුරු ගෙන්වාගෙන ගන්වාගෙන දරාගෙන සැරි සරමින් පිණ්ඩපාතය කරමින් සවැත් නුවර ගොස් දෙව්රම් විහාරයේ වැඩ වාසය කරනවා. එදවස් ඔවුන් මව් මේ වන විට අම්මා එනවා තමන්ගේ පුතාව හොයාගෙන. මන්තානි බැමිණිය. එදවස් ඔවුන් මව් ඒ වනයට ගොස් ඔන්න එදා දවසේම තමන්ගේ මෑණියන් වනයට ගිහිල්ලා 8 ඉස්බක් පමණ තැනින් බඹ 35ක් විතර ඈතින් අන්තරිතව සැඟවිලා හිඳලා කතා කරනවා. පුතේ අහිංසකය, පුතේ අහිංසක, කොහි සිටියෙහි නුඹ කොහෙද සිටියේ, කොයි හුන්නේහි කොහි ඉන්නවද, කොයට ගියෙහි කොහෙටද ගියේ, පුතේ මාහා නොබිනිහි නෝ, පුතේ මාත් එක්ක කතා නොකරන්නේ ඇයි කියමින් වැද කැලෑවට ඇතුළු වෙලා ඇවිදලා තමන්ගේ පුතාට අඬ ගහලා තමන්ගේ පුතා හමු නොවුන තැන ඇය ආපසු ගෙදර ගියා. අම්මට තමන්ගේ පුතාව හම්බුනේ නැහැ. මේ ආකාරයට සියලු සත්වයන්ගේ සුවසෙත සැපත පතන මෛත්‍රිය දුක්ඛිත සත්වයන් කෙරෙහි අව්‍යාජව උපදනා හද කම්පණේ නම් වූ කරුණාව අනුන්ගේ සතුට සැපත
ජයග්‍රහණය දැක ඊර්ෂ්‍යා නොකොට සතුටටපත් වීම නැත්නම් මුදිතාව, සකල විද විෂමතා, අන්තවාද පසෙකුළු උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණයෝ බුදුදහමෙහි එන කේන්ද්‍රීය සාර ධර්මයෝ බුදුරදුන් විසින් තමන් ඝාතනය කරන්නට දෙව්දත්ත නාලාගිරි ඇත් රජුට මෙන්ම අඟුල්මල් නම් වූ මනුෂ්‍ය ඝාතකයාටද රාහුල කුමරුටද සමසේ කරුණා මෛත්‍රිය දැක්වුවා. මේ වෙද්දී සවැත් නුවර වැසියෝ එකල්හි මහා ජනයෝ කොසල් රජුගේ ගෙවත් දොර රැස්ව ඒ වෙලාවේ මහා ජනතාව කෝසල රජතුමාගේ ගෙදරට මාලිගයට රාජාංගණයට රාජමිදුලට රැස් වෙලා කියනවා මහරජ තොපගේ රට අඟුල්මල් නම් සොරක. මිනිස්සු කියනවා මේ විදිහට මහරජ තොපගේ රට අඟුල්මල් නම් සොරක දරුණේ ඔහු දරුණුයි ලෙමුඩුවත් ඇත්තේ ලේ තැවරුණුවත් සහිතයි සතුන් කෙරෙහි කුළුණු නැත්තේ සත්වයා කෙරෙහි කිසිම කරුණාවක් නැහැ. ගම් නොගම් කළේ ගම්මාන විනාශ කළා. නියම් ගම් නොනියම් ගම් කළේ වෙළඳ ගම්මාන සම්පූර්ණයෙන්ම විනාශ කළා. දනව් නොදනව් කළා. ජනපදත් විනාශ කළා. මිනිසුන් මරා ඇඟිලි විද මාලා කොට දරයි. මිනිසුන් මරාගෙන ඇඟිලි විදලා මාලයක් හදාගෙන දරාගෙන ඉන්නවා කියා මහා හඬින් හැඬූහු මිනිස්සු තමන්ගේ දුක රාජමිදුලට රැස් වෙලා රටේ රජුරවන්ට කියනවා අනේ රජතුමනි හොරෙක් අපිව බේරා ගන්න ඒ සොරාව අත්අඩංගුවට ගන්න. මිනිස්සුන්ට තමන්ගේ දුක කියන්න වෙන කෙනෙක් නැහැ. තමන්ගේ නායකයා තමන්ගේ රජතුමා ඉදිරියේ මිනිස්සු හඬා වැළපෙනවා. අඟුලිමාල කියන සොරාගෙන් මිනිස්සුන්ට මහා කරදර දරා ගන්න බැරි තැන ඔවුන් රජතුමාට ඇවිල්ලා තමන්ගේ දුක ඒ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. මේ අවස්ථා ගුරුළුගෝමි පඬිවරයා අමා වතුරේ අඟුල්මල් දමනය තුල හරි අපූර්ව ආකාරයට භාෂාව හසුරුවමින් අපේ හදවතේ චිත්‍රයක් හැටියට මවාපානට ගත්ත අපූර්ව උත්සාහයක් තමා මේ අඟුල්මල් දමනයෙන් අපිට පෙනී යන්නේ. රජ නොඑක් වර රජුරෝ නොඑක් වාරයන්හි ඔහු ඇතැනියෙන් තිරු කොට ගන්නේය. මෙන්න මේ ස්ථානයේ ගුරුළුගෝමි පඬිවරයා එකාරය වැඩි වශයෙන් භාවිතා කරලා භාෂාවේ රස ජනනය කරලා තියෙනවා. රසය ඇති කරලා තියෙනවා. සිය බසින් අපේ දේශීය බසින් නිර්මාණය කරලා තිනවා. ඇතැනියෙන් ඇත් ඇනිය ඇත් හමුදාවෙන් තිරු කොට ගන්නේය. ඇතුන් දී යවීය. අසැනියෙන් තිරු කොට ගන්නේය. අසුන් දී යවීය. එකාරය ය වැඩි වශයෙන් භාවිතා කරලා අනුප්‍රාස රසයත් එක්කලා මේ භාෂාවේ රස මුසු කරලා තියෙනවා. අපි අර්ථය විමසමු. රජු නොඑක් වාරයන්හි ඔහු අඟුලිමාල සොරාව තිරු කොට ගන්න කියලා, අත්අඩංගුවට ගන්න කියලා, අල්ලා ගන්න කියලා ඇත් ඇනියක්, ඇත් හමුදාවක් යවුවා. අසැනියෙන් අස් ඇනි, අස්ව හමුදාව, ඇනිය කියන්නේ හමුදාව. අස් හමුදාවක්, අස්ව හමුදාවක් දීලා ඔහු අල්ලා ගන්න කියලා පිටත් කරලා හැරියා. රත ඇනි, රත හමුදාවක් දීලා අඟුල්මල් සොරාව තිරු කොට ගන්න කියලා, අල්ලා ගන්න, යටත් කරගන්න කියලා යවුවා. ඔවුන් ගොස් ඒ සියලු හමුදාවෝ ගොස් ඒ වටාගත් කල්හි ඔහු වට කරගත්තට පස්සේ ඔහු නැගී අඟුලිමාල සොරා එළියට පැනලා කඩු පලිහ අමෝරාගෙන කියනවා මම අඟුලිමාල කියලා කියනවා. ශබ්ද කරන්නාහා ඔහු ශබ්ද කරනවත් සමග ආයුධ පෙරලන්නට ඔහුත් සමග සටන් කරලා ඔහුගේ ආයුධය පෙරලන්නට නිසි එකකුදු නැති සමත් වුණ කිසිම පුද්ගලයෙක් නැහැ. මම අඟුල්මල් මී කියදි සියලු දෙනාම ඉස්ලූලු අත දුවනවා, බය වෙනවා. හේ හැම දෙනා කොටා මරයි. අඟුලිමාල හොරා පැනලා මේ සියලු දෙනාම කොටලා ඝාතනය කරලා දානවා. ඇත්හු වල් ඇත් වෙති. ඇත්තු වල් වදිනවා. උන් දුවනවා. හමුදාවෝ මරණයටපත් වෙද්දී ඇත්තු කැලෑ වදිනවා. අස්වයෝ කැලෑ වදිනවා. ඒ ඇත්තු වල් ඇත්තු වෙනවා. එච්චර කල් රාජමාලිගාවේ ඉඳපු රාජ හමුදාවේ ඉඳපු ඇත් අස් සේනාව ඔක්කොම වල් වදිනවා.
රත කැලෑවම තිබිලා විනාශ වෙලා යනවා. ඒ කල්හි රජ මහජනාගේ ගිගිරියෙන් මහජනයෝ මෙතනින් නතර වෙන්නේ නැහැ. රජතුමාගේ රාජාංගණයට රැස් වෙලා මහජනතාව ගිගිරියෙන් ഘോഷා කරනවා. බැරිම තැන රජුරෝ තීරණය කරනවා මා මෑ ගිය මැනව මම්ම යනවා. වෙන කරන්න දෙයක් නැහැ. හමුදාවොත් පරාජය වුණා. දැන් රජුරෝ තීරණය කරනවා මමම යනවා. ඉතින් සොරහට පරාජය වී නම් ඉතින් සොරා මාත් එක්ක සටන් කරලා සොරා පරාජය වුණොත් සොරා දුවනවා. මම මොකද කරන්නේ? ලුහු බැඳගන්නේ. මම දුවලා පසුපස හඹා ගොස් සොරාව යටත් කරගන්නවා. අල්ලා ගන්නවා. ඉතින් මට පරාජය වී නම් ඉතින් මට පරාජයත් වුණොත් රජතුමා පරාජය වුණොත් රජුරුව කල්පනා කරනවා සල්හුවේ පලායමි. සල්හුවේ කියන්නේ සියල්ල අතහැරලා දාලා රාජ්‍යත්වයේ අතහැරලා දාලා සොරෙකුට පරාජය වුණු රජුට ආයෙත් ඇවිල්ලා සිංහාසනේ ඉඳගෙන රජකම් කරන්නට බෑ. ඉතින් ඒකින්ද මමත් රජකම අතහැරලා දාලා යනවා කියලා කෝසල රජතුමා තීරණය කරනවා. එහෙම හිතාගෙන මතාගෙන 500ක් අසුන් සදයගෙන 500ක් අශ්වයෝ සූදානම් කරගෙන සිවුරංග සෙනග චතුරාංගනී සේනාව ඇත් අස් රිය පාබල චතුරාංගනී සේනාව සකස් කරගෙන ඔන්න සවැත් නුවරින් නික්මිලා සොරු කෙරේ බිරිසිතින් අඟුලිමාල සොරා කෙරෙහි සැඟවුණු බියක් හදවතේ එහෙමම සංගවාගෙන නොයාටි වූයේද යාමට පසුබට වුණත් කරන්න දෙයක් නැහැ යන්න වෙනවා. ගරහණු බියෙන් මිනිස්සු ගරහනවා. නිന്ദා අපහාස කරනවා. ඒ නිന്ദා අපහාස වලට බයෙන් යනුවේ යන ගමන් කල්පනා කරනවා බුදුන් දැක ගිය මැනව. බුදුහාමුදුරුවෝ බැහැ දැකලම යන්නට ඕන. කෝසල රජතුමාගේ පුරුද්දක් තිබුණා නිතර බුදුන් වහන්සේ බැහැ දකින. ඉතින් ඒක නිසා මේ වෙලාවෙත් කෝසල රජතුමා හිතනවා මතනවා මම බුදුන් වහන්සේ බැහැ දැකලා යන්නට ඕන. දෙව්රම් විහාරයට යනවා. දෙව්රම් විහාරයට ගිහිල්ලා කුමක් සිතා ගියේ යටිසිතේ ඒකායන බලාපොරොත්තුවක් තියෙනවා. ගොස් බුදුන් වැඳ එකත් පස් වෑ හිඳිමි. මම ගිහිල්ලා බුදුන් වහන්සේට නමස්කාර කරලා පැත්තකින් ඉන්නවා. බුදුහාමුදුරු මගෙන් විමසයි කවර හේයින් බැලගෙන නික්මුණෙහි කුමන හේතුවක් නිසාද මේ සේනාවත් අරගෙන නික්මුණේ රජතුමනි? බුදුන් වහන්සේ මා පුලුවුස්නාදෑය. බුදුන් වහන්සේ මගෙන් විමසයි. පුලුවුස්නාදෑය විමසයි. එකලෑ මම කියමි. ඒ වෙලාවේ මම කියනවා බුදුහු වනාහි මට හුදෙක් බුදුන් වහන්සේ කියන්නේ හුදෙක් මට පරලොවින් මැ සංග්‍රහ කරන්නාහු නොවේති. මගේ පරලොව ජීවිතයට විතරක් නෙවෙයි මෙලොව ජීවිතයටත් මට උපදෙස් දෙනවා උදව් උපකාර කරන කෙනෙක්. මේ ලොවිනුදු සංග්‍රහ කෙරෙත් මගේ මෙලොවටත් උපකාර කරනවා. ඉතින් මට ජය වේ නම් ඉතින් මට ජයග්‍රහණයක් වෙනවා නම් බුදුහාමුදුරුවෝ මට ආමන්ත්‍රණය කරයි මෙහෙම මහරජ එක් සොරකු සඳහා තාගිය මනා නොවේ. මහරජතුමනි ඔය එක හොරෙක් අල්ලන්නට නුඹ යා යුතු නොවේ. වදාරණ දෑය. එහෙම දේශනා කළයි. ඒ කල මහජනයෝ ඔන්න එහෙම වුණොත් මහජනතාව කියයි රජ සොරු නසන්නට යන්නේ බුදුන් විසින් නවත්නා ලද යනු දන්ති. මිනිස්සු දැනගනි අනේ අපේ රජතුමා නම් අඟුලිමාල සොරාව අල්ලන්නට ගියා. ඒත් බුදුහාමුදුරුව තමයි නතර කළේ ගමන කියලා මිනිස්සු මට ගරහණ එක නතර කරයි. මිනිස්සු දැනගනි මම වීරයෙක්. මම වීරකම පාන්නට යන මොහොතේ බුදුන් වහන්සේ මාව වැළැක්වුවා කියලා මිනිස්සු විශ්වාස කළයි කියලා රජුරුවන්ගේ යටිහිතේ පොඩි ඒකායන බලාපොරොත්තුවක්. රජුරුව යන්නට බයයි. බය සංගවා ගන්නට බලාපොරොත්තුවක්. එසේ වන්නා මා නොගරහත. එහෙම වුණොත් නම් මිනිස්සු මට ගරහන්න නැතුවේ, නිന്ദා අපහාස කරන්න නැතුවේ යන සිතින් එහෙම හිතා විහාරයට ඇතුළු වෙනවා. ගිහිල්ලා බුදුන් වහන්සේ නමස්කාර කරලා එකත් පස්ව ඉන්නවා. මේ ආකාරයට අඟුල්මල් දමනේ අඟුලිමාල නම් මේ මනුස්ස ඝාතකයා නසන්නට කෝසල රජු යන්නට සූදානම්. මේ අවස්ථාව
තොරණක පෙන්වන චිත්‍ර රසක් වගේ අංකණය කරමින් ඒ ආකාරයට ගුරුළුගෝමී පඬිවරයා අපේ පාඨක හදවතේ මවා පානවා, චිත්‍රණය කරනවා, රූපරාමු සහිතව රස විඳින්නට හරි පහසුයි. ඒ ගුරුළුගෝමී පඬිවරයාගේ භාෂා ශක්්‍යතාවය, භාෂාව හැසිරවීමේ හැකියාව. ඊළඟ කොටස අපි රස විඳිමු. එකල්හි බුදුහු සැබෑවටම දැන් කොසල් රජතුමා බුදුන්ට වැඳලා පැත්තකින් ඉන්න මොහොතේ බුදුහාමුදුරුවෝ කොසල් රජතුමාගෙන් විමසනවා, කිම මහරජ, මොකද මහරජතුමනි, තට බිම්සර මහරජ කුපිත විය හෝ? නුඹත් එක්කලා බිම්බිසාර මහරජතුමාවත් විරුද්ධ වෙලාද, තරහ වෙලාද මේ සටනට යන්න සූදානම් වෙලා? විශාලා මහනුවර වැසි නැත්තම් විශාලා මහනුවර වාසය කරන මේ ලිච්ඡවි රජතුමාවත් කුපිත වුණාද, විරුද්ධ වුණාද, තරහ වුණාද? නොයසේනම් සෙසු ප්‍රතිපක්ෂ නැත්නම් වෙන ප්‍රතිපක්ෂ විරුද්ධ පාක්ෂික රජ කෙනෙක්වත් ඔබත් සමග තරහ වෙලාද? හෝ මොකක්ද කියලා බුදුහාමුදුරුවෝ විමසනවා. කොසල රජතුමා කියනවා, වහන්සේ බුදුහිමියනි, මට දැහැවි රජ කෙනෙක් ඇත්තාහු නොවෙති. මට විරුද්ධ රජ කෙනෙක් නම් නෑ. මාගේ රට අඟුල්මල් නම් සොරක මගේ රටේ අඟුලිමාල කියලා හොරෙක් ඉන්නවා. උහු ගන්නට යෙමි. ඔහු අල්ලා ගන්නට තමයි මේ යන්නේ. එකල බුදුහු ඒ වෙලාවේ බුදුන් වහන්සේ කියනවා, ඉදින් මහරජ තෝ අඟුල්මල්හු නුඹෝය අල්ලන්නට යන අඟුලිමාල සොරා කෙහෙ බහා හිස මුඩු කරලා සිවුරු හැඳ පෙරව සිවුරු ඇඳගෙන පොරවයගෙන පැවිදි වෙලා පණිවා කියන්නේ ප්‍රාණඝාතය ආදී පව්කම් වලින් විරතව දුරස් වෙලා ඈත් වෙලා එක් වෙලේ වළඳා එක වේලක් පමණ පිණ්ඩපාතය කරලා වළඳලා බඹසරවස් මේ උතුම් බඹසරවස් බ්‍රහ්මචාරීව මේ රකිමින් සිල්වත්ව කලන දහම් කල්යාණ දහම් පුරමින් වාසය කරනවා දැක්කොත් උහුට කුමක් කෙරෙහි ඕහට කුමක් කරනවාද? රජතුමනි, නුඹෝය අල්ලන්නට යන අඟුලිමාල පැවිදි වෙලා කල්යාණ ධර්මයෝ පුරාගෙන බණ භාවනා කරමින් එක වේලක් පමණ වළඳලා ධාර්මික දිවි පෙවතක් ගත කරනවා නුඹ දැක්කෝතින් කුමක් කරන්නේද කියලා බුදුන් වහන්සේ කෝසල රජතුමාගෙන් විමසනවා. කෝසල රජතුමා කියනවා, වහන්සේ බුදුහිමියනි, උන් වදම්හ, අපි උන්වහන්සේව වඳිනවා, ගරු කරනවා, නමස්කාර කරනවා. දුටු කල හුනස්නෙම් නැගෙම්හ, දකින වෙලාවට හුන් නස්නෙන් හුනස්න ඉඳගෙන උන් ආසනයේ නැගිටිනවා. හිඳුනා අසුම් දෙම්හ, ඉඳ ගන්නට ආසන සපයනවා. සතර පසයෙන් උපස්ථාන කරනවා. සතර පසයෙන් සිව්පසයෙන් උපස්ථාන කරනවා. චීවර, පිණ්ඩපාත, සේනාසන, කිලානපච්ච. චීවර දෙනවා, දාණය දෙනවා, සේනාසන සපයනවා, ගිලන්පස දෙනවා. මේ සිව්පසයෙන් අප උපස්ථාන කරනවා කියලා කියනවා. කියා තබා එහෙම කියලත් කොසල් රජතුමාගේ හිතේ පොඩි සැකයක්. ඇත්තටම බුදුහාමුදුරුවෝ අඟුලිමාලව අල්ලාගෙන দমনය කළාද? එහෙම වුණා නම් මේ ගමන යන්නට ඕන නෑ. කොසල් රජතුමා බුදුන් වහන්සේව ටිකක් පරීක්ෂා කරලා බලන්න ඕන නිසා
බුදුහු ඔහුගේ උපනිශ්‍රය බල බුදුන් වහන්සේ ඔහුගේ අඟුලිමාලගේ කුසල් බලය බලලවත් පරීක්ෂා කරලවත් ඔහු අරගෙන පැවිදි කළාහු නම් පැවිදි කරලවත් නම් යහයයි යහපතයි හොඳයි සිතා බුදුන් පිරික්සනු සඳහා බුදුන් පරීක්ෂා කරනු වස් අහනවා වහන්සේ ඒ දුසිල් පවිත් හට මෙබඳු සීල සංයමයක් කොහි වෙද? ඒ දුස්සීල පෞකාරයාට මෙච්චර උත්තම සීල සංයමයක් සිල්වත් බවක් කොහිද බුදු හිමියනි කියලා විමසනවා. එසමාහි ඒ වෙලාවේ අඟුලිමාල මහතෙරුන් වහන්සේ බුදුන් වහන්සේට නුදුරු තැනක ආසන්න තැනක වැඩ ඉන්නවා. බුදුන් වහන්සේ තමන්ගේ දකුණත දික් කරලා කෝසල රජතුමාට පෙන්නනවා මහරජ මේ ඉන්නේ අඟුලිමාල මහතෙරුන් වදාළහ දේශනා කරනවා. ඒ සඳ කොසල් රජු බියපත්ව කෝසල රජතුමා බය වුණා. වෙවුලා ගියේ. දැන් කොසල් රජතුමා වෙවුලනවා. තුබූ මහජනයෝ කෝසල රජතුමත් එක්ක යුද්ධයට යන්න අඟුලිමාල සොරාව අල්ලා ගන්නට යන්න ආපු ජනතාව බය වෙනවා. මොවුන් මොකද කරන්නේ? කඩු පළඟ දමා පියා කෙනාපු කඩු පලිහ එතනම දාලා හිස හැරුණු අතේ දුවනවා. ඒ දසායෙහි හීපලා නුවර වැද ඒ දිසාවන් වල ඊතල කඩු අතහැරලා දාලා නුවරට පැනලා දුවනවා. කෙවල් වලට දුවලා ගිහිල්ලා දොර පියාලා දොරවල් වහගෙන අගුළු දමාගෙන දොරවල් ලොක් කරගෙන අටල්ලට නැගි ගෙදර අට්ටාලයට නැගිලා එළිය බලමින් ඉන්නවා. අඟුලිමාල සොරා අපි පසුපස ලුහු බඳිනවාද? අපි පිටිපස්සෙන් එලවගෙන එනවද කියලා මිනිස්සුන්ට තාමත් සැකයි. එබිලා බලනවා. ගෙවල් වල ඉන්න අයට කියනවා අඟුලිමාල සොර රජ මා කරා යනු දැන අඟුලිමාල සොරා රජුරුව ඔන්න මාව අල්ලන්න එනවලු කියලා දැනගෙන ඊට ප්‍රථමයෙන් ඇවිල්ලා අන්න දෙවුරම් වෙහෙර හිටියා. රජුරුව අල්ලගත්තා. අපි පැනලා දුවගෙන ආවා. අපි පලාව දිවිලා දුම්ව. අපි දුවගෙන ඇවිල්ලා කොහොම හරි ජීවිතය බේරගත්තා. ගෙවල් වල ඉන්න පිරිසට කියනවා බිරින්දෑවරුන්ට ප්‍රකාශ කරනවා. දැන් බුදුන් වහන්සේත් බලපුවාම කොසල් රජතුමා වෙවුලනවා. බයෙන් බුදුන් වහන්සේ බුදුහු රජහට බය උපන් බව දැන කොසල් රජතුමා බියෙන් ඉන්නේ වෙවුලන හැටි දැකලා බුදුහාමුදුරුවෝ කොසල් රජතුමාට කියනවා නොබව මහරජතුමනි බය වෙන්න එපා. මොහු දැන් කිහිඹියෙකුදු දිවි නොගලවයි. කූඹියෙකුටවත් කරදරයක් කරන්නේ නැහැ. කූඹියෙක්වත් මරන්නේ නැහැ. මොහු කෙරෙන තට බය නැති. මොහු කෙරෙන් නුඹට බයක් ඇති වෙන්නේ නැහැ. බය වෙන්නට කිසිම කාරණයක් නැහැ මහරජතුමනි කියලා කරුණු කාරණා වටහලා දෙනවා බුදුහාමුදුරුවෝ. එහෙම දේශනා කරනවා. බුදුන් මෙසේ වදාරත්ම බුදුන් වහන්සේ මෙහෙම දේශනා කරද්දිම රජතුමාගේ හදවතේ තිබුණ බය නැති වුණා. රජ අඟුලිමාල මහතෙරුන් ළඟට එළඹිලා ඉදිරියට පැමිණිලා අඟුලිමාල මහතෙරුන් ආසන්නයේ ටිකක් ලන් වෙලා අහනවා වහන්සේ හිමියනි අඟුල්මල් දෑය හෝ ඔබ අඟුලිමාලද කියලා විමසනවා. අඟුලිමාල මහතෙරුන් එසේය මහරජ. ඔව් මහරජතුමනි. රජුරුවම කල්පනා කරනවා පැවිදියනට දරුණු කැමින් ලද නම් කියනු නොයේදේ. දරුණුකම් කරපු කාලේ මෙයාලට තිබුණ නම් කියන එක දැන් හොඳ නැහැ. දැන් ආර්ය මහා සංඝරත්නයට ඇතුළු වෙලා උත්තම ජාතියේ ආර්ය ජාතියේ මව්පියන්ගේ ගොත් විසින් බැවහර කරනු මැනවයි. ගිහිල්ලා මව්පියන්ගේ ගොත් වතගොත බැවහැර කරන්න ඕන. ටිකක් විමසලා බලන්නට ඕන. අහලා බලන්න ඕන කියලා රජුරුවම කල්පනා කරලා අන් වෙලා අහනවා වහන්සේ තොපේ පිය කවර? ඔබේ පියතුමා කවුරුන්ද? මව් කවර? මව්තුමිය කවුරුන්ද? පිළිවිත විමසුවා. අඟුලිමාල මහතෙරුන් මහරජ
මාපිය භර්ග නම් බ්‍රාහ්මණය, මව් මන්තානි නම් බ්‍රාහ්මණීය. මහරජතුමනි, මගේ පිය රජතුමා තමාර භර්ග බමුණා, මන්තානි බැමිණිය, ඒ මගේ අම්මා. අඟුල්මල් මහතෙරුන් පිළිතුරු දෙනවා. වහන්සේ අප වත්හිමියෝ, හිමියනි, අපේ වත්හිමියෝ, අපේ පුරෝහිතතුමා, අපේ උපාධ්‍යායවරයා, ඒ අපේ භර්ග බමුණා මන්තානි බැමිණියගේ පුතා සස්නෙහි, මේ ශාසනයෙහි, උත්තම ජාතියෙහි අභිරත වෙත්වා, ඇලෙත්වා, සසුන්ගත වෙලා. කෝසල රජතුමාගේ හිත ප්‍රසාදයටපත් වෙනවා. මම් සතර පසයෙන් උපස්ථාන කෙරෙම්වා, මම සිව්පසයෙන් චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්ච, මම මේ සිව්පසයෙන් උන්වහන්සේට උපස්ථාන කරනවා. එහෙම කියන ගමන්ම, කියමින්ම, කියන ගමන්ම බඩ බඳ සලුව, Tamanගේ බඩේ බැඳගෙන ඉඳපු සලුව අරගෙන මහතෙරුන් පාමුල තැබීය, මහතෙරුන්ගේ පාමුල තියලා පූජා කරනවා. මහතෙරුන් කියනවා, මහතෙරහු තමන් තෙලෙස් ජුතංග සමාදන් වේ, පහුල් සිවුරු පොරෝණෙන් තමන් තෙලෙස් 13ක් ජුතංග ධූතාංග සමාදන් වෙලා, පහුල් සිවුරු පාංශුකූල චීවර පොරවාගෙන ඉන්න නිසා අඟුල්මල් මහතෙරුන් කියනවා, මහරජ තුන් සිවුරු සපිර ඇත. මහරජතුමනි, මට තුන් සිවුරු සපිරිලා තියෙන්නේ, ලැබිලා තියෙන්නේ. ඒ ප්‍රමාණවත් තුන් සිවුරු, තනිපට සිවුර, දෙපට සිවුර, අඳනකඩය, මට මේ සියල්ල සම්පූර්ණයි. ඔබගේ මේ බඩබඳ සලුවෙන් මට ඇති පළක් නැහැ කියන දේ තමයි අඟුල්මල් මහතෙරුන් මේ විදිහට කොසල් රජතුමාට ප්‍රකාශ කළේ. මෙතන අපට සඳහන් වෙනවා තෙලෙස් ධූතාංග. භික්ෂුන් වහන්සේ කෙනෙක් ධූතාංග 13ක් සමාදන් වෙනවා. ආරණ්‍යක වැඩ වාසය කරද්දී මම කීපයක් සඳහන් කරන්නම්. එක් ආරණ්‍යක බණ භාවනා කරමින් වැඩ හිඳිනවා නම් එකම තැන දීර්ඝ කාලයක් බණ භාවනා කරන්නේ නැහැ. ආයෙ වෙනත් තැනක් සොයා ගන්නවා. සිවුරු පොරෝණා බොහෝ ප්‍රමාණයක් රැස් කරගෙන සිටින්නේ නැහැ. ප්‍රමාණවත් තරම් සිවුරු 3ක් තමයි Taman සතුව තියෙන්නේ. එකක් පොරවාගෙන ඉන්නවා, එකක් සෝදලා වේල ගන්නවා, තව එකක් තියනවා දානයකට පිණ්ඩපාතයේ වඩිනකොට පොරවාගෙන යන්නට. බොහෝ ඇඳුම් රැස් කරගෙන සිටින්නේ නැහැ. එකම තැන රැඳී සිටින්නේ නැහැ බණ භාවනා කරන්න. පිණ්ඩපාතය කරද්දී ගෙපිලි වලින් පිණ්ඩපාතය කර යුතුයි. එහා එක ගෙදරකින් කරනවා, අනිත් ගෙදර අතහරිනවා, අනිත් ගෙදරට පිණ්ඩපාතය වඩිනවා. එහෙම නැහැ. හැම ගෙදරක් පාසා පිළිවෙලින් පිණ්ඩපාතය කරන්නට ඕන. උදේ පිණ්ඩපාතය තමන්ගේ පාත්‍රය පුරවාගත් දාණය ආය දවල් දාණය හැටියට වළඳන්නට ඉතුරු කරන්නේ නැහැ. හීල් දාණය හෝ වේවා, දවල් දාණය හෝ වේවා, එක් වේලක් වළඳනවා, ආයෙත් ඉතුරු කරන්නට නැහැ. මේ වගේ ධූතාංග 13ක් වික්ෂුන් වහන්සේ කෙනෙක් සමාදන් වෙලා හිටියා. ඒක නිසා අඟුල්මල් මහතෙරුණුත් මේ තෙලෙස් ධූතාංග සමාදන් වෙලා ඉඳපු නිසා කොසල් රජතුමාට මේ ආකාරයට කරුණු කාරණා වටහලා දෙනවා. රජ බුදුන් කරා එළඹ, රජතුමා බුදුන් වහන්සේ ළඟට එළඹිලා වැඳලා එකත් පස්ව හිඳ කියනවා, ආශ්චර්යය වහන්සේ අද්භූතය. අනේ බුදු හිමියනි, ආශ්චර්යයි, මේක නම් විශ්වාස කරන්න බෑ, අද්භූතයි, හරිම පුදුමයි කියලා කොසල් රජතුමා කියනවා, වහන්සේ බුදු හිමියනි, නුඹ යම්තාක් අදාන්ත සතුන් දමන දෑ, යම්තාක් අදාන්ත සතුන්, නොහික්මනු සතුන් හික්මවනවා, අසාන්ත සතුන් සංහිඳුවන දෑය, ශාන්තවත් නැති අශාන්ත සතුන් හරියට සංහිඳුවනවා, ශාන්තවත් කරනවා, නොපිරිනිවි සතුන් කෙලෙස් පිරිනිවනින් නිවන දෑය, මිනිස්සුන් සතුව පවතින දැඩි ආසාවන් ඔබ විනාශ කරලා දානවා. ඒ ආකාරයට වහන්සේ ඇපි දඬු යෙනුදු සැතිනිදු සතුන් දමන්නට නොහැක්කම්හ. හැබැයි වහන්සේ අපිට නම් සත්වයෙක් দমনය කරන්නට බෑ, කරන වැරැද්ද නැති කරන්නට බෑ. එක්කෝ ඔහුට දඬු යෙනුද දණ්ඩනය කරන්න ඕන, දඬුවමක් දෙන්න ඕන, නැත්තම් ආයුධයක් ඕන, පහර දෙන්නට ඕන.
අපි එහෙමයි দমনය කරන්නේත් නුඹ වහන්සේ සතුන් නොදඩියෙන් මෑ කිසිම දඬුවමක් නොකර නොසැතින් මෑ ආයුධයක් නැතිවම දමන දෑය দমনය කරනවා. අවසානයේ කියනවා වහන්සේ අපි යම්හ එහෙනම් බුදු හිමියනි අපි යනවා. බොහෝ කාර්යයක් තව කටයුතු කරුණු කාරණා බොහොමයක් ඉෂ්ට සිද්ධ කරන්න තියෙනවා. බුදුන් වහන්සේත් කියනවා කල් දෙන මහරජ ඔබට යන්න කාලය හරි. ඔබට යන්න අවසරයි මහරජතුමනි කියලා කියනවා. කොසල් රජතුමා බුදුන් වහන්සේ වැඳලා පැදකුණු කොට ප්‍රදක්ෂිනා කරලා ආයෙත් යන්නට පිටත් වෙනවා. මේ ආකාරයට ක්‍රියාදාමයක් චිත්‍රයක් දෙකක් හදවතේ මවන ආකාරයෙන් ගුරුළුගෝමී පඬිවරයා අමා වතුරේ අඟුල්මාල් දමනය ඊතා සිත් ගන්නා සුළු ආකාරයෙන් ලගන්නා සුළු අයුරින් නිර්මාණය කරලා තියෙන ආකාරය අති විශිෂ්ටයි අනර්ගයි. කෝසල මහරජතුමා මේ ආකාරයට බුදුන් බැහැදකලා තමන්ගේ රාජමාලිගයට යන්නට ආපහු පිටත් වුණා. මහතෙරුම් කුලගම් සිඟන්නට ගිය කල අඟුලිමාල මහතෙරුම් කුලගම් මිනිස් වාසය සහිත ගම්මානවලට පිණ්ඩපාතය කරන්නට ගිය කල්හි මිනිස්සු ඔවුන් දැක මිනිස්සු අඟුලිමාල මහතෙරුම් දැක්කට පස්සේ වෙවුලත් මෑයයි වෙවුලනවා බය වෙනවා. පලත් මෑයයි පලා යනවා ඉවත් වෙලා යනවා. දොර පියාලත් මේ දොරවල් වහ ගන්නවා. එතෙම් වූ අඟුල්මල් නම අසමින් තවත් සමහර අය අඟුලිමාල කියන නම අසමින් පලා වලට හෝ වදිති ගෙයින් පැන කැලෑවට දුවනවා. ගෙට වැද දොර පියාලා අගුළු හෝ ගන්ති සමහර අය ගෙවල් වලට පැනලා දොරවල් වහගෙන ලොක් කර ගන්නවා. අගුළු දා ගන්නවා. පලා නොයා හෙන්නා වූ එතනින් පැනලා නොයා ඉන්න අය පිට පෑ සිටුති. මුහුණ පෙන්වන්නේ නැහැ. පිටුපස හරවලා හිට ගන්නවා. මේ මුහුණ බලන්න තියෙන බය නිසා. මහතෙරහු සරලුවක් හඹුදු කෙනෙස්සක් බතුදු නොලැබෙති. මහතෙරුන් වහන්සේට සරලුවක් හඹුදු හැන්දක් තරම් කැඳවත් කෙනෙස්සක් බතුදු හැන්දක් තරම් බත්වත් ලැබෙන්නේ නැහැ. කැඳ හැන්දයි බත් හැන්දයි වෙනස්. ඉතින් සරලුවක් කියන්නේ හැන්ද කෙනෙස්සක් කියන්නේ හැන්ද. හැන්දක් තරම් කැඳවත් හැන්දක් තරම් බත්වත් ලැබෙන්නේ නැහැ. ආහාරින් ක්ලාන්ත වෙති. ආහාර නොලැබෙන නිසා ක්ලාන්ත වෙනවා සිහි මුර්ජා වෙන තරම්. ආහාර නොලබන්නා වූ ආහාර නොලැබෙන තැන අඟුල්මල් මහතෙරුන් හිතනවා නුවර නම් සර්ව සාධාරණ මේ වෙළඳ ගම්මානවල මේ කුලගම්වල සැරිසරුවට පිණ්ඩපාතය ලැබෙන්නේ නැහැ. එහෙනම් ප්‍රධාන නුවරට ජනපදයට යනවා. ජනපද වාසී නම් හරි සර්ව සාධාරණයි. මට පිණ්ඩපාතයක් ලැබෙයි. එහෙම සිතලා උන්වහන්සේ නුවරට වැඩම කරනවා. යම් දොරකින් වන්හුද එහි මිනිස්සු ගෙයින් ගෙට පිඬුසිඟා වඩින මොහොතේ මිනිසුන්ට ආරංචි වෙනවා. කටකතාව යනවා ඔන්න අඟුලිමාල මහතෙරුන් පිණ්ඩපාතය කරනවා. මිනිස්සු මොකද කරන්නේ? අඟුල්මල් අයයි අඟුලිමාල කියන නම කල දහස් බිඳිමින් නම ඇසූ පමණින් පලත් පැනලා යනවා. පලා යනවා. දොරවල් වහ ගන්නවා. කැලෑවට වදිනවා. එක් දවසක් අඟුල්මල් මහතෙරහු මේ විදිහට එක දවසක් අඟුලිමාල මහතෙරුන් වහන්සේ පෙරවරුවේ උදෑසන පා සිවුරුගෙන පාත්‍රා සිවුරු පොරවාගෙන සවැත් නුවර වැද සවැත් නුවරට ඇතුළු වෙනවා. සවැත් නුවරට ඇතුළු වෙලා සපදම් සැරි වන බැවින් සපදම් සැරි වෙනවා. ගෙයක් පාසා පිණ්ඩපාතයේ වඩිනවා. ගෙපිලි වලින් කෙනෙසි ආහාර සිඟන්නාහු ගෙපිලි වලින් හැන්දක් තරම් ආහාර පිණ්ඩපාතය කරන්නට වඩිනවා. ඒ වඩින ගමනේදී මූඩ ගර්භ වේ නොවැදිය හින මාගමක දැක මූඩ ගර්භ දරු ගැබ හරස්ව පිහිටි දරු ප්‍රසූතිය කළ නොහැකිව සිටින වද වේදනාව විඳින ප්‍රසූත වේදනාව විඳින එක මාගමක් දැක්කා. කාන්තාවක් දැක්කා. දැකලා හදවතේ කරුණාවක් ඇති වුණා. කරුණාවක් ඇති වෙලා කරුණාවෙන් කම්පිත වුණ මේ කරුණාවෙන් හදවත උණු උන්වහන්සේ පෙර එකක් වූ 9000ක් මිනිසුන් මරන්නාට පෙර
ගිහි ආත්මයේ නම් ගිහි කල මිනිස්සු 1000කට එකෙක් අඩුවෙන් මරපු මේ පුද්ගලයා හට මේ එක දවසකින් කුළුණු කිසේ උපන්යත් කුළුණු කරුණාවක් කොහොමද ඉපදුනේ කියනවා නම් ඒ ඉපදුනේ මේ පැවිදි බලය නිසා මේ උත්තම ආර්ය ජාතියට ඇතුළු වුණ නිසා. එකල්හි අඟුල්මල් මහතෙරහු ආහාර කිසැකොට එදා පිණ්ඩපාතය ලැබෙනවා. උන්වහන්සේ ආහාර වළඳලා බුදුන් කරා එළඹ බුදුන්ගේ ඉදිරියට ගිහිල්ලා වැඳලා එකත් පස්ව ඉඳලා කියනවා වහන්සේ සැවැත් නුවර කෙනෙසි ආහාර සිඟනුයේ මූඩ ගර්භ මාගමක දිටිමි. ඇය විඳුනා දුක් මට නුරුස්සී. වහන්සේ බුදු හිමියනි සැවැත් නුවර කෙනිසි ආහාර සිඟුනුයෙන් මම සැවැත් නුවර පිණ්ඩපාතය කරන වෙලාවේ මූඩ ගර්භ මාගමක දිටිමි. දරු ප්‍රසූතිය කළ නොහැකිව ප්‍රසූත වේදනා විඳින එක කාන්තාවක් දැක්කා. ඇය විඳුනා දුක් මට නුරුස්සී. ඇය විඳිනා දුක මට දරා ගන්න නොහැකි වුණා. බුදුන් වහන්සේ ප්‍රතිඋත්තර සපයනවා. බුදුන් වහන්සේ කියනවා එසේ බැවින් තෝ ඇය කරා ගොස් එහෙනම් අඟුල්මල් මහතෙරුනි නුඹ ඇය වෙත ගිහිල්ලා මා උපන් තැන් පටන්ගෙන මම ඉපදුන දවසේ පටන් දැනගෙන අවබෝධයෙන් සතක් වූ දිවි නොගැලවී නම් සත්වයෙකුගේ ජීවිතය ගත්තේ නැත්නම් සතෙක් මරණයට පත් නොකළේ නම් ඒ සසින් ඒ සත්‍යක්‍රියා බලයෙන් තිටදු ඔබටද ගබටදු ඔය දරු ගැබටද සෙත් වේවා සිතක් වේවා කියලා සත්‍යක්‍රියා කරවන්න සස්කරා සත්‍යක්‍රියා කරන්න කියලා උපදෙස් දුන්නා. අඟුල්මල් මහතෙරුන් වහන්සේ හේ මට මුසාවා වෙයි. අනේ බුදු හිමියනි එහෙම කිව්වොත් ඒක මම කියන මුසාවාදයක් වෙයි බොරුවක් වෙයි. මා විසින් බොහෝ සත්හු දැන මරණ ලදහ. මම විසින් දැන බොහෝ සත්වයෝ මැරුවා. ප්‍රාණඝාත රැසක් කළා. බුදු හිමි ප්‍රතිඋත්තර දෙනවා අඟුලිමාල හේ තා ගිහි මිනිස් කල ඒ නුඹ ගිහි මිනිසෙක් වශයෙන් ඉන්න කාලේ ගිහි මිනිස්සු නම් සතුන් මරණු ආදී කෙරිති. ගිහි වශයෙන් ඉන්න ගිහි මිනිස්සු සත්තු මරනවා. ඒ වගේ වැඩ කටයුතු කරනවා. දැන්තට ආර්ය නම් ජාතියෙක් ඇති. දැන් නුඹ ආර්ය ජාතිය උත්තම මහා සංඝරත්නයට ඇතුළු වෙලා එසේ බැවින් තෝ ඒක නිසා නුඹ මා උපන් තැන් පටන්ගෙනය මම ඉපදුන දවසේ පටන් කියන තැන කුකුස් ඇතිවිහි නම් සැකයක් ඇති වුණා නම් ආර්ය ජාතිය උපන් තැන් පටන්ගෙනය මම ආර්ය ජාතියට ඇතුළු වුණු දවසේ පටන් කියලා ගිහිල්ලා සත්‍යක්‍රියා කරන්න නගා යවුහු පිටත් කරලා හැරියා. මේ ආකාරයට අඟුලිමාල මහතෙරුන් වහන්සේ දරු ප්‍රසූතිය කළ නොහැකිව ප්‍රසූත වේදනා විඳින කාන්තාව ඉදිරියට ගිහිල්ලා
තමන් ආර්ය ජාතියේ ඉපදුණු දවසේ පටන් සතෙකුගේ ජීවිතය ප්‍රාණඝාතයක් නොකළ නිසා ඒ රැස් කළ කුසල් බලයෙන් පින් බලයෙන් දරු ගැබටද ඒ මාතාවටද සිතක් වේවා යහපතක් වේවා කියලා සත්‍යක්‍රියා කරන්න උපදෙස් දීලා අදිෂ්ඨාන කරගෙන එතනින් පිටමන් කරලා හරිනවා. අඟුලිමාල මහතෙරුන් වහන්සේ මෙණව වහන්සේ හොඳයි බුදු හිමියනි අවනත වෙලා එතනින් පිටත් වෙලා එතනට ගොස් තමන් සස්කොට සෙත් කරන්නට පරිදි කියා මම සත්‍යක්‍රියා කරලා සෙතක් කරන්නට ආවේ කියලා ඒ වටා ඉන්න මිනිස්සුන්ට කියනවා. අවට මිනිස්සු රැස් වෙලා මිනිස්සු වටා ජවනිකා බැඳ මිනිස්සු දරු ප්‍රසූතිය කළ නොහැකිව සිටින කාන්තාව වටා තිරරෙදි ඇදලා මහතෙරණට මේ අඟුල්මාල් මහතෙරුන් හට ජවනිකායෙන් පිටත ඒ තිරරෙදි වලින් වට කරන තැනින් පිටත ආසනයක් සකස් කරලා දෙනවා. මහතෙරහු එහි වැඩ හිඳ එතන වැඩ හිඳමින් සත්‍යක්‍රියා කරනවා. මාර්ය ජාතියේ උපන් තැන් පටන්ගෙන දැන සතක් වූ දිවි නොගැලවී නම් සසින් තිටදු ගබටදු සෙත් වේවා මම උත්තම ආර්ය ජාතියට ඇතුළුණු දවසේ පටන් දැනගෙන සත්වයෙකුගේ ජීවිතය ගලවලා ගත්තේ නැත්නම් සතෙක් නොමැරුවේ නම් ඒ කුසල් බලයෙන් ඒ සත්‍යක්‍රියා බලයෙන් තිටද ඔබටද ගබටදු ඔය දරු ගැබටද සෙත් වේවා යහපතක් වේවා. අඟුල්මාල් මහතෙරුන් මේ ආකාරයට එතනදී මේ මව්හට සත්‍යක්‍රියා කරනවා. සත්‍යක්‍රියා බලයෙන් ඒ සස්තෙපුල්හා ඒ සත්‍යක්‍රියා වචන සමග ඩබරායෙන් ගුළුදියක්සෙන් ඩබරාය පැන් එකතු කරන්නට පැන් රඳවා ගන්නට තියාගත් භාවිතා කරපු භාජනයක් ඩබරායෙන් ගුළුදියක්සෙන් අපි භාජනයකට වතුර පුරවලා තියෙනවා. භාජනය හැලෙනවා පෙරලෙනවා වතුර විසිරිලා යනවා වතුර හරි නිදහසේ ගලාගෙන යනවා. අන්න ඒ වගේ ඩබරායෙන් මිදුණු වතුරක් වගේ දරු ප්‍රසූතිය සිද්ධ වුණා. දිපිත් මවුනට සෙත් වී මේ දෙපුතු මවුනට මවටත් දරුවටත් යහපතක් වුණා. මේ අඟුල්මාල් මහතෙරුන්ගේ සත්‍යක්‍රියා බලය. මහතෙරුන් හිඳ සස්කල තන්හි පිලක් කළහ. මහතෙරුන් මෙතනින් පිටමන් වෙලා වඩිනවා. මිනිස්සු මේ මහතෙරුන් වැඩ හිඳපු තැන මේ සත්‍යක්‍රියා කරපු තැන පිලක් හදනවා වේදිකාවක් හදනවා. මූඩ ගර්භ වූ තිරිසන් ගතිය සත්හු ඇර එහි හොවති. දරු ප්‍රසූතිය කළ නොහැකි සතුන් පවා තිරිසන් සතුන් පවා ගෙනල්ලා මෙහි සතපවනවා. ඒ විගසම ඒ සතවපු සැනින්ම සුවයෙන් බර මුසිත් දරු ප්‍රසූතිය සිද්ධ වෙනවා. ඒ බර ලිහිල් වෙනවා. යමෙක් දුර්බලද සමහර කෙනෙක් මේ වද වේදනාව ප්‍රසූත වේදනාව විඳින කෙනෙක් මේ වේදිකාව තියෙන තැනට ගේන්නට නොහැකි නම් ගෙන එන්නට නොහැකිද ඔවුන් ගේන්න තරම් බැරි නම් ඇයට පිළ දෙවි දිය හැර මේ පිළ වේදිකාව සෝදාගත් වතුර අරගෙන ගිහිල්ලා හිස ඔත් කැල හිසේ සිට වක් කරනවා. එකිනෙහි බරමුසි ඒ වතුර වක් කරපු සැනින් දරු ප්‍රසූතිය සිද්ධ වෙනවා. සෙසු රෝගද අනිත් රෝගාබාධද සංහිඳෙනවා සුවපත් වෙනවා. මේ කප සිටුනා පෙළහරයි මේ බුදුන් වහන්සේගේ එක් පෙළහරක් ප්‍රාතිහාර්යයක්. යථාර්ථය දක්නා තැනැත්තා තුළ මේ සංගවාගත් වරදක් නැත. ඔහු තිදොරින්ම පිරිසිදුයි විවෘතයි. හරියට අඟුල්මාල් මහතෙරුන් වගේ. බුදුන් වහන්සේ මෙතනට ඇයි මේ කප සිටුනා පෙළහරක් කරේ? යමා මහ ප්‍රාතිහාර්ය පෑව වගේ මේකත් එක් ප්‍රාතිහාර්යයක්. දැන් අඟුල්මාල් මහතෙරුන් ප්‍රතික්ෂේප කරපු මිනිසුන්ම අඟුල්මාල් මහතෙරුන් දෑතින් වන්දනාමාන කරමින් පිළිගන්නවා. මේක තමයි ප්‍රාතිහාර්ය. මෙතෙක් කල් අඟුල්මාල් මහතෙරුන් දකිද්දි කැලෑවට දුවපු තොරවල් වහගත්ත මිනිස්සු දැන් අඟුලිමාල මහතෙරුන්ට දානීය පූජා කරන්න සූදානම්. උන්වහන්සේගේ බණපද අහන්න සූදානම්. ඒ කියන්නේ උන්වහන්සේ පිළිගන්නට සූදානම්. ඒක තමයි මේ බුදුන් වහන්සේගේ ප්‍රාතිහාර්ය.
කිම හෝ බුදු හෝ මහතෙරුම් ලවා වෙදකම් කරවුවා වෙති හෝ යත්. තවත් කුරුළුගෝමී පඬිතුමා මේ කරුණු කාරණා මේ විදිහට විස්තර කරනවා. කිම හෝ මොකක් නිසාද බුදුන් වහන්සේ මේ මහතෙරුන් ලවා මෙහෙම වෙදකම් කෙරෙව්වේ? මොකද කියනවා නම් එසේ නොවේයි. එහෙම වෙදකම්ම කළා නෙවෙයි. කිසේ යත් කොහොමද කියනවා නම් මහතෙරුම් දැක මිනිස්සු බාපලති. මහතෙරුන් දැක්කහම මිනිස්සු බයෙන් පලා යනවා. ඔහු කෙනිසියහර නොලදින් හැන්දක් තරම් පිණ්ඩපාතය ලැබෙන්නේ නැහැ. ක්ලාන්තව කලන්තේ හැදෙනවා, සිහි මුර්ජා වෙනවා, මහනුවම් කරන්නට නොනිස්සහ. එහෙම නිසා මේ මහාන ධර්ම පූර්ණය කරන්න බෑ. ඒක බාධාවක් වෙනවා. මෙසේ වන්නාහා එහෙම වෙන නිසා දැන් අඟුල්මල් මහතෙරහු මෙත් සිත් පිළලදින් දැන් අඟුලිමාල මහතෙරුන් වහන්සේ මෛත්‍රී සිත පිළලදින් අවබෝධ කරගත්ත නිසා සස්කොට සත්‍යක්‍රියා කරලා මිනිස්නට මිනිසුන්හට සෙත් කරනවා. මිනිස්සු මහතෙරුන්ට දැන් බයි පලා යන්නේ නැහැ. මිනිස්සු දැන් මහතෙරුන්ට ගරු කරනවා, ආදරය කරනවා. මිනිස්සු මහතෙරුන් නොබ එළබියට වෙති. දැන් මිනිස්සු මහතෙරුන් වහන්සේ දැකලා බයි පලා යන්නේ නැහැ. මහතෙරුන් වහන්සේ ඉදිරියට පැමිණෙනවා, වන්දනාමාන කරනවා, කෙනිසිහාර පූජා කරනවා. එකල්හි ආහාරෙන් ක්ලාන්ත නොවේ. දැන් ආහාර නොලැබෙන්නේ නැහැ. දැන් ආහාර ලැබෙනවා. ක්ලාන්ත වෙන්නේ නැහැ. මහනුවම් කරන්නට නිසි. මහාන දහම් පූර්ණේ කරන්නට හරි පහසුයි. වෙද්දම් නොවේ. එයින් බුදුහු ඔවුන් කෙරේ අනුග්‍රහයෙන් සත්‍යක්‍රියා කරවූ. අන්න ඒක නිසා තමා බුදුන් වහන්සේ අනුග්‍රහයෙන් මහතෙරුන් වහන්සේට පිහිට වෙනු නිසා තමා මේ පෙළහර පෑවේ, මේ ප්‍රාතිහාර්ය කළේ. සස්කොට සෙත් කරනු වෙද්දම් නොවේ. සත්‍යක්‍රියා කරලා ලෙඩ සුව කරන එක වෛද්‍ය ධර්මයේ නොවේ. වෙද්දම් වෛද්‍ය දහම නොවේ. මහතෙරුන් මහනුවම් කෙරෙමි. මහාන දහම් පුරන්නටයි සසුන්ගත උනේ. ඒක නිසා මම දැන් මහාන ධර්මයේ පූර්ණය කරනවා. කමඨහන්ගෙන බුදුන් වහන්සේගෙන් භාවනා කිරීමේ අරමුණු ලබාගෙන වනය තුල බණ භාවනා කරන්න සූදානම් වෙනවා. ඇස් දෙක පියා ගන්නවා. අටවියෙහි මිනිසුන් මැරූ තැන්ම පහළ වෙයි. බණ භාවනා කරන්නට ඇස් දෙක පියාගද්දිම තමන් පෙර ගිහි මිනිස් කල මිනිස්සු මරපුවා මතක් වෙනවා. ඒවා මැවි මැවි පේනවා. මිනිස්සු ආයාචනා කළා, බැගෑපත් වුණා. අනේ වහන්සේ අපි දුගීමි, අපි දුගියෝ. බොහෝ දරු බිලිඳුන් ඇත්තෙමි. අපට දරුවෝ බිලිඳෝ ඉන්නවා, දරු පැටවෝ ඉන්නවා. මරන්න එපා. ජීවිතය දෙන්න බේරලා හරින්න කියලා මිනිස්සු ඉල්ලුවා. බැගෑපත් වුණා. ඒවා අඟුල්මල් මහතෙරුන්ට දැන් මතක් වෙනවා. මැවි මැවි පේනවා. මරණ බියෙන් වළප්නා පරිදුදු ඒ මිනිස්සු මරණ බියෙන් වැළපුණු හැටි. අඟුල්මල් සොරා අත්පා සපන පරිදුදු අත පය කපපු ආකාරය ආපාතයට ඉදිරියට එනවා. භාවනා කරන්න ඇස් දෙක පියාගද්දිම මේවා මතකයට එනවා. ඔහු විපිලිසර ඇතිව පසුතැවිල්ලකින් යුක්තව හුන් තැනින් නැගී යති. භාවනා කරන්න හිඳගත් තැනින් ආයෙත් නැගිටලා යනවා. එයින් බුදුන් වහන්සේ උපදෙස් දෙනවා. ඔවුනට අඟුල්මල් මහතෙරුන්ට ඒ ජාතිය, ඒ ගිහි මිනිස් ජාතිය අබ්බෝහාරික කොට අබ්බෝහාරික කරන්න කිව්වා. ඒක අමතක කරලා දාන්න කිව්වා. එසේ වන්නාහා එහෙම කරලා මේ විදර්ශනාව වඩන්න කිව්වා. අනිත්‍ය දුක්ඛ අනාත්මය මෙනෙහි කරන්න කිව්වා. එහෙම මෙනෙහි කරලා රහත් භාවය ලබා ගන්න. පැවිදි වූ තැන් මුල් කොට පැවිදි වුණු දවසේ පටන් සිහි කරන්න. ඒ සිහි කරලා බණ භාවනා කරන්න, බවුන් වඩන්න උපදෙස් දුන්නා. ආර්ය ජාතීන් සත්‍යක්‍රියා කරවූ. ආර්ය ජාතියේ පටන් මතකයට නන්වලා බණ භාවනා කරන ලෙසට බුදුන් වහන්සේ අඟුල්මල් මහතෙරුන්ට උපදෙස් ලබා දෙනවා. අඟුල්මල් මහතෙරුන් මේ ආකාරයට කිසි කලෙකත් පරපණ නොනසපු උත්තමයෙක් වගේ ආර්ය ජාතියට ඇතුළු වුණු දවසේ ඉඳන් රැස් කරපු කුසල් දහම් මෙනෙහි කරමින් බවුන් වඩනවා. එකල්හි අඟුල්මල් මහතෙරහු නොපමාව මහනුවම් කොට රහත් වූහ.
තවත් ප්‍රමාද නොවි නොපමාව ප්‍රමාද නොවි අඟුලිමාල මහතෙරුන් වහන්සේ මහානදම් පූර්ණය කරමින් රහත් භාවය ලබා ගන්නවා. මහතෙරුන් කිනිසිහාර සිඟන්නට නුවර වන් කල්හි අඟුලිමාල මහතෙරුන් පිණ්ඩපාතය කරන්නට නුවරට වැඩම කරනවා. අඟුලිමාල මහතෙරුන් නුවර වැඩම කරද්දී කපුටු බලු ආදී නිරණා සඳහා ගෙවල් වල ඉන්න කපුටෝ ගෙවල් වලට එන කපුටෝ කරදර කරන කපුටෝ බල්ලෝ මිනිස්සු පන්නලා දානවා. ගල් කැටයක් ලී කෑල්ලක් දාලා ගහනවා. ඉතින් මේ බල්ලන් කපුටන් පළවා හැරීම සඳහා වටා හීසනක් ඒ අවට හීසනක් ඊතලයක් විදි තැන පටන් ඊතලය වැටෙන තැන දක්වා හීසනක් කියලා කියනවා. ඉතින් ඒ අන්න ඒ වට ප්‍රමාණයෙන් ඒ වගේ දුරක් මිනිස්සු ගෙවල් වල දමලා ගහන යම් කවර දිසා භාගයකින් ඕනම දිසාවකින් දමාලු දමා ගසන දඬු ලී කැබලි පහන ගල් හකුරු කුඩා ගල් කැබලි මේවා සියල්ල ඇවිල්ලා අර දමා ගහන බල්ලන්ට කපුටන්ට නොවැදී ඒ සියල්ල ඇවිල්ලා මේ මාර්ගයේ වැඩම කරන අඟුල්මල් මහතෙරුන්ගේ ශරීරයේ වදිනවා. හිසේ වදිනවා. ඇඟේ වදිනවා. පාදයේ වදිනවා. මේ සියලු පහරවල් ලැබෙන්නේ අඟුල්මල් මහතෙරුන්ට. ඔහු මහා සම්සිඳි හම තුවාල වෙනවා. හම තුවාල වෙලා ඇටකෝටු දක්වා ඔහු මහා සම්සිඳි ඇට දක්වා බුන් ඇට දක්වා බිඳි ඇටකෝටු පෑදෙනකම් වගේ හම ගැලවෙනවා. ඉසින් ලේ වගුරුවමින් හිසෙන් ලේ වැగిරෙමින් බුන් පා ඇතිව බිඳුණු හැප්පිලා තුවාල වෙලා ලේ ගලන පාද ඇතිව හින හිරුණු සිවුරු ඇතිව හින කියන්නේ ඉනේ ඉරුණු සිවුරු සහිතව බුදුන් වහන්සේ වෙත යනවා. කකුල් තුවාල වෙලා හිස තුවාල වෙලා සම තුවාල වෙලා ලේ ගලමින් සිවුරු ඉරාගෙන බුදුන් වහන්සේ වෙත වඩිනවා. බුදුහු වුන් දැක බුදුන් වහන්සේ දකිනවා. බුදුන් වහන්සේ කියනවා බ්‍රාහ්මණය අදිවාසනා කරා. බ්‍රාහ්මණය අදිවාසනා කරා. බ්‍රාහ්මණය මේ පව් දුරු කළ ආර්ය අදිවාසනා කරා ඉවසන්න. පව් දුරු කළ ආර්ය ඉවසන්න. පව් දුරු කළ ආර්ය ඉවසන්න. බුදුන් වහන්සේ ආකාරයට අඟුල්මල් මහතෙරුන් ආමන්ත්‍රණය කරනවා. යම් කමක් හුගේ විපාකයෙන් සසර සිටියහොත් යම් කර්මයකගේ විපාකයෙන් සංසාරේ ජීවත් වෙලා හිටියොත් නොයෙක් වර්ෂ දහස් සුවහස් දහස් ගණන් ලක්ෂ සංඛ්‍යාත වශයෙන් ඒවා නිරයෙහි අපායෙහි පැසෙනවා. පැසි අපිට ඒ දඬුවම ලැබෙනවා. ඒ කම්හුගේ විපාක ඒ කර්මයන්ගේ විපාක තමයි තෝ නුඹ මේ විදියට අත්බැව මේ ආත්ම භාවයේ වින්දේ බුදුන් වහන්සේ දේශනා කරනවා. මෙහි සත් ජවන් සිත්හි කුසල් වේ හෝ අකුසල් වේ හෝ උපන් පළමු ජවන් සිත් මෙම අත්බැව විපාක දෙයි. මෙහි සත් ජවන් සිත්හි කුසල් වේ හෝ අකුසල් වේ හෝ උපන් පළමු ජවන් සිත්හි මෙම අත්බැව විපාක දෙයි. මේ ජවන් සිත් 7ක් තියෙනවා. ඒවා කුසල් හෝ අකුසල් හෝ වේවා තමන් උපන් පළමු ජවන් සිත්හි පළමු ජවන් සිත මේ විදිහට අත්බැව විපාක දෙයි. මේ ආත්ම භාවයේ විපාක දුන්නා. මේ වෙච්ච දේ බුදුන් වහන්සේ මේ මහා ධර්ම කරුණ අඟුල්මල් මහතෙරුන්ට පැහැදිලි කරනවා. ජවන් සිත් 7යි මේ කුසල අකුසල කර්ම. මේ ජවන් සිත් 7හි පළමු ජවන් සිත මේක මෙලොවදී පරිසම් දෙනවා. ආය පසු ආත්මයක පරිසම් දෙන්නේ නැහැ. ඒක නිසා මේ පරිසම් දුන්නේ තමුන් මේ අත්විඳේ මේ ආත්ම භාවයේ අත්විඳ යන්නේ පළමු ජවන් සිතයි. අපි මේකට කියනවා බුදුදහමේ දිට්ඨ ධම්ම වේදනීය. ඊට පස්සේ 7 වන ජවන් සිතක් තියෙනවා. මේ අත්බැව විපාක දෙන්නට නොපොහසත් වී නම් ඒ ජවන් සිත මේ අත්බැව මේ ආත්ම භාවයේ විපාක දෙන්නට පරිසම් දෙන්නට නොපොහසත් වී නම් නොහැකි වුණොත්
විපාක නොදෙන බවට පැමිණේ. ඒක ආයෙත් විපාක දෙන්නේ නැහැ. මේ ආත්ම භාවයේ පමණයි. ඒකයි අපි කියන්නේ ඒක ditta ධම්ම වේදනීයයි. සත්ජවන් සිතින් සත්වන ජවන් සිතින් අනතුරු ආත්මව විපාක දෙයි. අනතුරු ආත්ම භාවයක විපාක දෙනවා. ජවන් සිතෙහි පළමු ජවන් සිත ditta ධම්ම වේදනීයයි. මේ හත්වන ජවන් සිත අපි ඊළඟට උපත ලබන ආත්ම භාවයේදී විපාක දෙනවා. අපි මේකට බුදුදහම කියන්නේ උපපජ්ජ වේදනීයයි. අනතුරු අද්දව විපාක දෙන්නට නොපොහසත් වී නම් ඒවා පසු ආත්ම භාවයකවත් විපාක දෙන්නට පොහසත් උනේ නැත්නම් වටාලා නැවත විපාක නොදෙන බවට පැමිණේ. ආයේක විපාක දෙන්නේ නැහැ. ඒක එතනින් නැස්ය වෙනවා. ඒ දෙදෙනා අතුරෙහි කියන්නේ පළමු ජවන් සිතත් හත්වන ජවන් සිතත් අතර තියෙන ජවන් සිත් පහ අනාගතයේ යම් කලක අවකාශ ලදනම් අනාගතයේ යම් ආත්ම භාවයක අනාගතයේ ඉඩකඩ සැලසෙන විටක පරිසම් දෙනවා. අපි මේකට කියනවා අපරාපරිය වේදනීය. අවකාශ ලදනම් එකල විපාක දෙයි. සසර සිටුනා තාක් කල විපාක නොදෙන බවට නොපැමිණේ. සංසාරේ ජීවත් වෙන කාලාන්තරයක් පුරාවට මේවා පරිසම් දෙන්නේ නැහැ කියලා අපිට කියන්නට බෑ. අවකාශ ලද සැනින් පරිසම් දෙනවා. මේ කර්මයන්ගේ විභාග මේ කර්මය වෙන් වශයෙන් ධර්ම ප්‍රදීපිකා නම් මහා බෝධිවංශ පරිකතාවේ මහා ධර්ම ප්‍රදීපිකාව කියන මහා බෝධිවංශ අතුරු කතාවේ විස්තර කරලා තියෙනවා. ගුරුළු ගෝමීන් විසින් රචිත අනෙකුදිය ධර්ම ප්‍රදීපිකාවයි. ඒකයි පඬිතුමන් මෙතන මේ බව සඳහන් කරන්නේ. හේ බුද්ධ ධර්මය, ඒ සඳහන් බුද්ධ ධර්ම කරුණු මේ බුද්ධ චරිතය පිළිබඳ විස්තර අමාවතුරේ. මේ මහ තෙරණට වූ කල අනතුරු අත්බැවුදු අනාගතයේ යම් කලකුදු විපාක දෙන කර්මයෝ රාත් මගින් කැඩුනහ. දැන් අඟුල්මල් මහ තෙරුන්ට ජවන්සිත 7හි පළමු ජවන්සිත පරිසම් දුන්නා. ditta ධම්ම වේදනීයයි. දැන් රහත් භාවයට පත් වෙලා නිසා ආය ඊළඟට ජීවිතයක් ආත්ම භාවයක් නැති නිසා හත්වන ජවන්සිත පරිසම් දෙන්නෙත් නැහැ. ඊළඟට අනාගතයේ යම් කාලයක අවකාශ ලදසැනින් පරිසම් දෙන අපරාපරිය වේදනීය කර්මයෝ ඒ ජවන්සිත පහත් පරිසම් දෙන්නේ නැහැ. දැන් ජවන්සිත 7ම පූර්ණේ වෙලා රාහත් මාර්ගයෙන් ඒ සියල්ල අහෝසි කම්ම බවට පත් වුණා. මේ අත්බැව් විපාක දෙන කර්ම වූ කල මේ ආත්ම භාවයේ විපාක දෙන කර්මයෝ රහත් භාවයේ ලැබුපු අයටත් විපාක දෙනවා. රහත් බවට පතානටද වේ. රහත් භාවයට පත් වූවන්ටද වේ. එයින් ඒ වී ඒක එහෙම වුණා. එකල්හි අඟුල්මල් මහ තෙරුන් රහගොතව කියන්නේ තනිව වැඩ හිඳලා ඵල සමවත් සුව විඳ ආර්ය ඵලයේ සුවය විඳලා රහත් භාවයට පත් වෙලා එයින් නැගී බුදුන් තමාහට වහල් වූසේ සිත බුදුන් වහන්සේ මට පිහිට වුණා කියලා කල්පනා කරලා උදම් මනනවා. සතුටටපත් වෙනවා. දණ්ඩේනිකේ දමයන්ති අංකුස්සේහි කසාහිච අදණ්ඩේන අසත්තේන අහං දන්තුම් හිතාදිනා. දණ්ඩේ නිකේ දමයන්ති අංකුසෙහි කසාහිච අදණ්ඩේන අසත්තේන අහම් දම් තුම් හිතාදිනා. දණ්ඩේ නිකේ දමයන්ති කේ දණ්ඩේ නිකේ කේ කියන්නේ කෙනෙක් දණ්ඩනය කරනවා, දඩුවම් දෙනවා, දඩුවම් දීලා දමනය කරනවා. අංකුසයකින් හෙන්ඩුවකින් නැත්තම් කසාහිච කසයකින් පහර දෙනවා. අංකුසයකින් හෙන්ඩුවකින් අනිනවා, දණ්ඩනය කරනවා, දඩුවමක් දීලා කෙනෙක් දමනය කරනවා.
අදණ්ඩේන අසත්තේන හැබැයි දඬුවමක් නොකර අසත්තේන අවියක් භාවිතයට නොගෙන අහම් දම්තොම් හිතාදිනා ඒ තාදී ගුණයෙන් මම දමනය කළා. බුදුන් වහන්සේ පිළිබඳව උදම් මනනවා. යනාදී ගාථායෙන් උදන් නැනූහු. මෙසේන් මේ ආකාරයට බුදුන් වහන්සේ තමන් පුරුෂ ධම්මසාරති පුරුෂයන් දමනය කිරීමේ ගුණයෙන් යුක්ත වන නිසා අංගුලිමාල සොරාද ආදී ශබ්දයෙන් පෙර සංකිංචනම් හිරණපාණන් අතවැසි සංකිංච කියන සාමණේර භික්ෂුව යටතේ ඉඳපු තවත් 500ක් සොරුන්ද අතිමුක්තක නම් හිරණපාණම් අතවැසි 500ක් සොරින්ද අතිමුක්තක කියන සාමණේර භික්ෂුව ඇතුළු ඒ යටතේ ඉඳපු තවත් හොරු 500ක් දෙනාද බානු කොණ්ඩඤ්ඤ මහතෙරුන් අතවැසි තවත් 500ක් හොරුන්ද කෙලදරුවන් කෙල කංසුණු මහතෙරුන් ඇතුළු ඒ යටතේ ඉඳපු 900ක් හොරුන්ද මේ ඈ නොයෙක් මේ ආදී වශයෙන් නොයෙක් සිය නොයෙක් දහස් ගණන් සොරුන් දමනය කර අමා මහ නිවනට පත් කළා. මේ ආකාරයට අඟුල්මල් දමනයේ සත්වන පරිච්ඡේදය නිමා වෙනවා. මෙකී කතා පුවතෙන් ප්‍රකට කරන්නේද පිරිපුන් චරිත සංවර්ධනයටපත් නැවතත් සාපරාධී ක්‍රියාවන් සිදු නොකරන්නෙකු වූ තැනැත්තාට ලෝකයට අපමණ ශාන්තියක් කළ හැකි බවයි. එමගින් අංගුලිමාල තෙරණුවන් සමාජය තුළ මහා ශාන්තිදායකයෙකු ලෙස පිළිගන්නා බවට සැකයක් නැත. එම සත්‍යක්‍රියා සංඛ්‍යාත අංගුලිමාල පිරිත අදටත් උන්වහන්සේ වෙත මහා ගෞරවයක් බලයක් ලබා දීලා තියෙනවා. මහා පීඩාවක් වූ ප්‍රසව වේදනාවෙන් පෙළෙන අපමණ මව්වරු අංගුලිමාල පිරිතේ ආශිර්වාදයෙන් දැනුදු සුවපත් වෙති. මේ ආකාරයට ගුරුළුගෝමී පඬිතුමන් නවරහදී බුදුගුණ අතරින් එක් බුදුගුණයක් වුණ මේ පුරුෂ ධම්මසාරති බුදුගුණය පමණක් තෝරා ගනිමින් බුදුගුණ අනන්ත වන බැවින් ගුරුළුගෝමීන් පඬිතුමා මේ හැම බුදුගුණයක්ම නව බුදුගුණයම වර්ණනා කළ නොහැකි තැන පුරුෂ ධම්මසාරති බුදුගුණය පමණක් තෝරාගෙන පුරුෂයන් දමනය කිරීමේ උත්තම ගුණය මේ ආකාරයට අඟුල්මල් දමනය කතා පුවතනොත් අපි ඉදිරියට ගෙන එනවා. අතිශය සාර්ථක භාෂාවක් භාවිතයට ගනිමින් රසවත් කතා පුවතක් පාඨක හදවත තුළ චිත්‍රණය කරන්නට ගුරුළුගෝමී පඬිතුමන් දැරූ සාර්ථක ප්‍රයත්නය ඒ මාහැඟි උත්සාහය අපට මේ ආකාරයට දිස් වෙනවා. අග්‍රගණ්‍ය නිර්මාණයක් අමාවතුර අපේ අග්‍රගණ්‍ය කෘතියක් එහි එන අඟුල්මල් දමනය අපි මේ ආකාරයට රසස්වාදී යෙදුණා. පිරිපුන් චරිත සංවර්ධනයට පත් තුන කෙනෙක් නැවතත් මේ සාපරාධී ක්‍රියාවන් නොකරන්නෙකු තැනැත්තෙක් ඒක අපට අංගුලිමාල චරිතය තුලින් මනාව වැටහෙනවා පිළිඹු වෙනවා. ඒ උත්තම කරුණ ඒ උත්තම ගුණය අපි තුලට අපේ සිත් තුලට කාවද්දා ගනිමින් අපි අද දිනට රසාස්වාදයේ යෙදුන අඟුල්මල් දමනයේ කොටස මෙතනින් නිමා කරනවා. සියලු දෙනාටම බුදු සරණයි.